ඔන්න ඉතින් යාළුවනේ අද මම කන්න යන්නේ ගොම. Nice. ගොඩක් දෙනෙක් මට කියලා තිබුණා ගොම එක්ක සීනි කන වීඩියෝ එකක් කියලා. ඔන්න sugar cup එකක් මං ගෙනල්ලා තියෙනවා. ගොම ගෙනල්ලා තියෙනවා. මෙතන ඉන්නවා අපේ මිසිස් රත්ති. රත්ති. හේ. අර ඉන්නේ මිසිස් රත්ති. එයා බලන්නේ නෑ මොකද එයාට තරහ ගිහිල්ලාද දන්නේ නෑ මේ වෙලාවේ ඩිස්ටර්බ් කරන එක හොඳ නෑනේ. හරි. අපි ගොමත් එක්ක සීනි ඉවර වෙනකන් කමු. මේ විදිහට උඩින් සීනි ටික ගානිෂ් කරගන්නපා. ගානිෂ් කළා මේ විදිහට අනාගෙන ෆීඩ් වෙමු. මාරම ටේස්ට් එකක් තියෙනවා. බලමු. Brother, what's that? What's that, brother? Kanad. Oh! Ew! Dude! What the fuck? Wala kanad. හොඳ රොමැන්ටික් කවුලගෙන් පුක් ගඳක් එන්නේ. මිසිස් කවුගේ පුක් ගඳ එනවා මාරම රොමැන්ටික් ස්මෙල් එකක්. අපේ ගහක කොලේ කැලකුත් කලවන්න කමු මේවත් එක්ක. ऐसे में बड़ा सख्त लौंडा हूं. ඇත්තටම මේක ෆ්‍රීස් කරලා අරගෙන කාලා බලපල්ලා අයිස්ක්‍රීම් එක වගේ වෙනවා. කූල් කරලා ගත්තොත් මෙහෙම නෝමල් කනකොට ඒත් මාර රහයි. මේ කමල් ප්‍රසාද් කියලා එක සක්කිලිලත් ගඳ පඩයක් දාලා තියෙනවා කමෙන්ට් එකක්. දනා ගූ කන වීඩියෝ එකක් ඕනි ගැම්මට කියලා. ඔන්න ගැම්මට එහා පැත්තේ උඩහ පාරේ ඉන්න රෙක්සි කියලා බැල්ලියක්. ඒ බැල්ලිගේ බැටි මං ගෙනල්ලා තියෙන්නේ. ओ भाई मारो मुझे मारो ඔන්න බරු නම් බැටි ටික. අපි බලමු මේකේ එන ස්මෙල් එක කොහොමද කියලා. What the fuck? මාරම රොමැන්ටික් පුක් ගඳක් එන්නේ. මේ බලපන්. අපි කමු. එකක් කාලා බලමු මොන වගේ ෆීල් එකක්ද එන්නේ කියලා. පරමරහයි. අත්තසම බරක් කාලා බලපල්ලා මම රහත් වෙන්නේ. Brother, what's that? What's that, brother? කියන්න බැරි තරම් රහයි. කාලා ගිලලක් පෙන්නන්න. තව තියෙනවා බලු බැටි මේ පිළිසේ. අති තරම් දාගෙන කන්න පුළුවන්. හරිම රහයි. පුදුම රහක් තියෙනවා. එන පුක් ගඳට ෆීල් වෙන මේකෙන් ෆීල් වෙන පුක් ගඳට මට මාර විදියට ඇක්සෙන්ට් වෙන්නේ නගින්නේ. මේ බලන්න. දසුනි දිමන්තිකා කියලා සක්කිලි ලැට් ගඳ පැඩ්ඩියෙක් මට දාලා තියෙනවා.
හුඹම රීලා හුඹම බෙට්ට කාලා පෙන්නපන් අයියන්ඩි කියලා. හිටපන් පැඩ්ඩි. ඒක තමයි මේ පෙන්නන්න යන්නේ. පෙන්නනවා තමයි. සුදු අම්මිලා ධනයගේ බෙට්ට බලන්න ආසද? තාම වතුර ගහලා නැහැ සුදු අම්මිලා. ඔන්න සුදු අම්මිලා ධනය රීවා. ඔන්න බලව මන් රීපු බෙට්ට තටබලා බොහොම අමාරුවෙන් තමයි මේ බෙට්ට දාගත්තේ. What the fuck? වෙන බලව මන් තාම ඉන්නේ ඇට්ටිම් බෙන්. දැන් මන් තා චුට්ටකින් වතුර ගහ ගන්න ඕනේ. වතුර ගහලා කලිසම් මේක ඇඳගෙන මේ ගැට ගිහිල්ලා මම මේ බෙට්ට ඉස්සලා පීරිසේ මේ පැත්තකින් අරන් තියලා පස්සේ පීරිසේකට දාලා ගැට ගිහිල්ලා බෙට්ට කන්නම්. ප්‍රේම කරන්නයි මට ඕනේ. ලා 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 ලැට් කිරෙන්නයි මට ඕනේ. ඒ ලව්ලි හොග්ගියා नाम तेरा परकी ए लवली हो गया नाम तेरा परकी ए तेरिया या सोन कर किया। क्या क्या बोला तूने नहीं पहले क्या बोला चल चल चलो जाके इलाज कराओ। දැක්කද ඔන්න මං අර ලැට් එකේ රීපු එක මං එක්කෙන ආවා. මාරම රොමැන්ටික් පුග්ගඳක් එන්නේ. අපි කන බොන දේවල් නේ බම් මේ ලැට් එකට යන්නේ රෙවෙන්නෙත් අපිට කන බොන ඒවානේ. අපි හැම දැන් උයනකොට කෑලි මිරිස් දාලා උයන්නේ ගොඩක් ඒවට. අපි කමු බෙට්ට මෙහෙම තියමු. පිරිසයක් උඩ තියලා මම ගත්ත පිරිසයකට වතුර ගහන්න කලින් මම මේක දාගත්ත කන්න කියලා. උඹම රීලා උඹම බෙට්ට කාලා පෙන්නපන් කියවනේ. खत्म बाय बाय टाटा गुड बाय गया। रोमांटिक गति වැඩි වුණා බලන්න. පේනවා. හරි. ගූ අතේ. මේ පුකේ ඇඟිල්ල ගහලත් නැහැ තියන්න. මට මතකයි පොඩි කාලේ මං අර අපේ ගෙදරට එහා පැත්තේ මේ පුකේ ඇඟිල්ල ගහලා නැහැ තියලා කෙල්ලෙක්ගේ කෙල්ල අපේ ගෙදර සෙල්ලම් කරන්නත් ආවේ නැහැ. චූටි කාලේ. දැන් නම් ඉතින් උන් අඳුරන්නත් බෑ දැන් ඉන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. සුවඳ බලපල්ලා. දියුල් ගඳ එන්නේ. දියුල් ගෙඩි වල එන ගඳ. ඒ වගේ නිකන් අර ඇක්ටිම්පි ගඳක්. මරුනේ. එක දෙයක් කියන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න බැරි නම් අන්ෆ්‍රෙන්ඩ් වෙලා ඵලයව පර හැත්ත හරිද? මරවන්නේ බබපි